hari minha Taragoia hari夢もなく希望も失せたこの世紀末において、天使のように純朴で澄み切った心を持つ少年がいた。මේ ලිපිය මට එවලා තියෙන්නේ අවුරුදු 19ක ගැහැණු ළමෙක්. මේ තරුණිය යන පාසලේ අවුරුදු 35ක කඩවසම් ගුරුවරියක් ඉන්නවලු. ඇයගේ පන්තියේ ළමයිනුත් මේ ගුරුවරයා දිහා නිතර බලනවලු. දවසක් මේ ගුරුවරයා මේ ගැහැණු ළමයාට පාසල් ඇරි අමතර පන්තියකට ඔහුගේ ගෙදර එන්න කියලා. ඉතින් ඇයත් එදා ඒ ගුරුවරයාගේ ගෙදර ගිහිල්ලා පන්තියේ භාගයක් කරගෙන යද්දී සර් ඇයට අනිත් යෝජනා ගෙනල්ලා. සර් කියලා ඔහුට ඇය සමග ලිංගිකව සතුටු වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඇයත් ඔහු සමග ලිංගිකව සතුටු වෙලා තියෙනවා. ඒත් මෙසේ ලිංගිකව එකතු වීමේදී ගුරුවරයා ඇයගේ මුවට ධාතු පිටි කරනවලු. ඇය අසා තිබෙන්නේ ඒ හොඳද කියලා. තවත් මෙසේ මුවට ධාතු පිටි කිරීමෙන් ඇයට ප්‍රශ්නයක් ඇති වේද කියලා තමයි ඇය මේ ලිපියෙන් අහලා ඉවර තියෙන්නේ. ඔව් ඇත්තටම ඔබව ලිංගික දේ වයස අවුරුදු 19ක් වෙන ඔබට තවමත් නොතේරීම ඇත්තටම ගැටලු සහගතයි. මේ ලිංගික ක්‍රියා හොඳ හෝ නරක වෙන්නේ ඒ නැතිවන ප්‍රතිඵලය අනුව සැලකලා. ඒ විවාහක යුවලක් අතර සිදුවන